යාළුවෝ අහනෝ ඉනෝ කක්ක මැරිලායි කියලා මෙහෙම බොරු දාන්නේ ඇයි දහනෝ මිනිස්සු. මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. ඒ ලෝකේ හැටි. මැරිලා බැරි නම් ඉනෝ කක්ක රටේම ඉන්න මිනිසුත් එක්ක සංසර්ගයේ ඉදිලයි කියලා දාපල්ලකෝ බලන්න. අපි වැටෙනවද බලන්න. ඒකයි මම කියන්නේ. ඉනෝ කක්කෝ කිසිම දෙයකින් සැරෙන කෙනෙක් නෙවෙයි. තේරුණයි? බුදුවරුත් තුන්නා. බුදුවරුන්ටත් නින්දා අපහාස වුණා. රහතන් වහන්සේත් වුණා. රහතන් වහන්සේලට නින්දා අපහාස වුණා. හැමදාම මිනිස්සුන්ට කීර්තිය හම්බ වෙන්නේ නැහනේ. අප කීර්තියත් හම්බ වෙනවා. නින්දා ප්‍රශංසා මිනිසාටම තමයි. තේරුණාද? ඉතින් ඕක දැනගෙන ජීවත් වෙන්න ඕන. දැනගෙන ජීවත් නොවුනම තමයි මිනිස්සුන්ට දුක හිතෙන්නේ. ඉනෝ කක්ක මැරුණයි කියලා ඉනෝ කක්කටවත් දුක නැහැ. යාළුවනේ ඉනෝ කක්ක මැරිලායි කියපු වීඩියෝ එක ෆොටෝ එක මට යාළුවෝ ගොඩක් ෂෙයා කරනවා. කවුද දන්නේ ඉතින් මගේ ඔය ෆොටෝ එක ඉස්සෙල්ල හැදුවේ. එයා ඉතින් මොන චේතනාවෙන් ඕක හැදුවත් දන්නේ නැහැ. ඉනෝ කක්ක බය කරන චේතනාවෙන් ඉනෝ කක්ක මානසිකව පීඩාවටපත් කරන චේතනාවෙන් ඒ ෆොටෝ එක හැදුවනම් ඒක නම් කවදාවත් මට කරන්න බැරි දෙයක්. ඉනෝ කක්ක ඔය ෆොටෝ එකක් වීඩියෝ එකක් නිසා මනස වට්ටෝ ගන්නේ නැහැ. ඔය මම මැරිලායි කියලා දාපු වීඩියෝ එකටවත් ඉනෝ කක්කා පොඩ්ඩක්වත් බය වුණෙත් නැහැ. දුක් වුණෙත් නැහැ. තේරුණාද? ඒක නිසා ඉනෝ කක්ක සැලෙන්නේ නැහැ ඔය කිසිම දෙයකට. තේරුණාද? අපි සැලුනේ නැහැ. තේරුණාද? මරණ දැන්වීම ෆොටෝ එක ඉනෝ කගේ ලෝක ප්‍රසිද්ධ කළයි කියලා ඉනෝ කක්ක සැලුනේ නැහැ. ඉනෝ කක්කා සතුටු වුණා. මොකද මං කවදා හරි මැරෙනවනේ. ඒක. වේලාසරින්ම මැරිච්ච නිසා උඹලා මට කියන ගුණාගුණ ටිකත් මම බලහගත්තා. ඒකයි මට තියෙන සන්තෝෂේ. ලෝකයක් ආදරය කරපු කාමුකෝ නග්ගපු මානසික වට්ටපු ඉනෝ කක්කා වියලි කලාපයට අයිතිවාසිකම් කියන මිය ගිහින් තියෙනවා. ඉතින් නිවන් සුව ඉනෝ කක්කේ ප්‍රාර්ථනා කරනවා මෙවැනි අකල්මනනීය උපතක් අපේ මිම්මන මනතට මේ ජනතාවට දකින්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිර්වාණශීලී සහ දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මලගෙදරට අවශ්‍ය කටයුතු සූදානම්වම පවතිනවා කියලා තමයි දැන් අපිට ආරංචියක් ආවේ. ඒ වගේම තමයි අයිකට අවශ්‍ය කරන මාරිටි කිරිමානි චොක්ලට් බිස්කට් අරව මේ අවශ්‍ය කරන මේ මොනවා හරි දුණු කුරු සීනිත ඒගොල්ලෝ අර එහෙම දිනනවා නම් ඕගොල්ලෝ පරිත්‍යාගශීලී කට්ටිය ඉන්නවා නම් අපිට දාන්න අපි ඒ අවශ්‍ය විදිහට ඒගොල්ලොන්ට ලබා දෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ ජනතාව අපිට සම්බන්ධ වුණාට අපි ඉනෝ කක්කගේ අවමංගල කටයුතු වලට සහභාගී වුණා.